කිරි හම්බුණා. බැලි කාවිනේ. ලක්ෂ 2මාරක ප්‍රොජෙක්ට් එකක් මේ. ඕව තියෙන්නේ මේ පොඩි ළමයින්ට පදින්නනේ. ළමයි වුණාට හිතින් පොඩි වයසට ගියා අපි අද දවසේ. හැලෝ අයිබෝවන් හැමටම යාළුවනි මං අද ඇවිල්ලා ඉන්න අපේ කැම්පස් එකෙන් යනවා අපේ CSR ප්‍රොජෙක්ට් එකක්. ඒක තියෙන්නේ ගලෙබිදිනව සීම්බලෑව කියන විද්‍යාලයේ. ඉතින් අපිත් එක්ක යනවා අපේ සෙකන්ඩ් ඉයර් නංගිල මල්ලිලා වගේම අපේ තර්ඩ් ඉයර්ස්ලා තියෙනවා. බස් දෙකක් යනවා. යමු අද දවසේ මාත් එක්ක වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අනුරාධපුර දිස්ත්‍රික්කයට තමයි අපි යන්නේ. ඉතින් පැය 5ක වගේ ගමන. අපි ගිහිල්ලා බලමු අද දවසේ කොහොමද අද වෙන්නේ කියලා. අපි දැන් යන්න හදන්නේ අයියේ ලස්සන ගමනක් ලස්සන වැඩක් කරන්න මේ වැඩේදී අනුරාධපුරේදී හම්බෙමු. ජයෝ. බස් එක යනවා ඉන්නේ දැන් ඉන්නේ කුරුණෑගල අදිරික මාර්ගයේ තමයි. මං ගියෝනේ බස් දෙකක් යනවා කියලා අපේ තර්ඩ් ඉයර්ස් ලෑන් එක බස් එක. කට්ටිය ඉන්නවා ගොඩක් අය ආඩියලා ඉන්නවා. ඉස්සරහා ඉන්නවා සින්දුදායන ඉන්න උදේ පාන්දර හැබැයි කට්ටිය නැටුවා. ඈ පැත්තේ ඉන්න අපේ යාළුවා නිදාගෙන ඉන්නේ. මේ නිදාගෙන ඉන්නේ උදේ පාන්දර න්යා. ඉතින් ඒ නිසා දැන් ගොඩක් අය නිදි. සමහර මුලින්ම පටන් ගත්තී නැටුවා. ඉතින් මේ මෙතන වාඩි වෙලා ඉන්න කට්ටිය බලන අයලා කියන්නේ ඉතින් කැම්පස් එකට එන්න ඇවිල්ලා අපි වගේම මේ වැඩසටහන ඉස්සරහට කරන් යන්න කියලා. සුබදවලක් කියව කොයිද උස්සන් යනවානේ. හරි හොඳයි බයි. තව අය එනවා බඩු හැබැයි එකයි ගෙනියන්නේ. හායි මේගොල්ලෝ දෙන්නත් එකයි ගෙනියන්නේ. දැන් ඉන්නේ සියඹලෑව විද්‍යාලය. මේක තියෙන්නේ හරියටම ගලෙන්බිදුනෑව ටවුන් එකට පොඩ්ඩක් කලින්. හරියටම කොළඹිදලා ගලෙන්බිදුනට නම් කිලෝමීටර් තියෙනවා 211ක්. ඉස්කෝලේ ඉන්නවා ඉස්කෝල ළමයි 114ක්. හරි 114න් කියන්නේ හැම පන්තියකම අර ලොකු ප්‍රමාණයක් නම් නැහැ. එක මේ පළවෙනි ශ්‍රේණිය ඉඳලා 11 ශ්‍රේණියට තමයි තින්නේ. ඊට පස්සේ අපේ ලෙක්චරර්ස්ලා 3 දෙනෙක් ආවා අපේ ඩිපාර්ට්මන්ට් එකේ. අපේ ළමයි ආවා 80කට කිට්ටු වෙන බස් දෙක. දැන් යනවා තේපැන් සංග්‍රහය. තමයි වෙන්නේ. ඉතින් මේ ඉස්කෝලේ දැන් හාමුදුරුවෝ මේ ඒ ප්‍රකාශ කරා මේ ඉස්කෝලේට වතුර හම්බුණාලු. ඒ කියන්නේ අනුරාධපුරයෙන් ඊළඟට තව ක්‍රීඩකයෙක් හිටියා කිව්වා කුරුණෑගල දිස්ත්‍රික්කයේ. එතකොට එයා එහෙම උදව් කරා. ඉතින් ඒ විදිහට තමයි. ඉතින් මේ අපේ ලංකාවේ තියෙන පාසල් ගොඩක් කොළඹ ගම්පහ කළුතර කියන්නේ බස්නාහිර පළාත කියන ගාල්ල මාතරත් ඇතුළු නැතුව අනිත් පළාත්වල දින පාසල් ටිකක් දුෂ්කරයි. දුෂ්කරයි කියන්නේ මේක අර
ප්‍රධාන නගරයට ආසන්න කියන්නේ නැහැ. ඒ වගේම ෆැසිලිටිස් ගත්තත් ට්‍රාන්ස්පෝර්ටේෂන් ගත්තත් පොඩ්ඩක් අපහසුයි සපයා ගන්න. ඒ නිසා තමයි මේ දුෂ්කර කියන්නේ. ඉතින් මේ ළමයි කියන්නේ දැන් මම ගම්පහ දිස්ත්‍රික්කේ. හැබැයි එහෙමයි කියලා දැන් මම එහෙම මේ අමුතු විදියට ආවේ නැහැ. අපි මේ ලංකාවේදී අපි හැමෝම එකයි. දුෂ්කර වුණත් මේ ළමයින්ට හැමෝටම අනිවාර්යෙන් හෙට දවස දිනන්න. ඒක තමයි මගේ අනිවාර්යෙන් පැතුම. මේ ඉතින් මේ ප්‍රොජෙක්ට් එක වුණත් අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් අපි හැමෝම ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් ඒකයි. ඉතින් මේ ලොග් එක කතා කරගෙන මොකද ඩ්‍රාමයක් තියෙනවනේ. ඇත්තටම ඩ්‍රාමා එක හරි ඩ්‍රාම එකේ මම පෙන්නන්න. කියන්නේ ඔයාලා ඩ්‍රාම එක මම පෙන්නනවා. මම ඉතින් ඒකයි කතා කරන්නේ. අයින් කරනවද? ඩ්‍රාම එක කරන්නේ නැහැලු මේගොල්ලෝ. අනේ වන්ද මේ මගේ සගයා ඉන්නවා මේ රන්දික. හලෝ මම නම් ගියේ ඔව් සියබල බිඳුනව සියබල විද්‍යාලයට පෙන්වන්න පරිසරය කොච්චර අස්සනයිද මේ ඉතින් මේ මන්දියාව ලොග් එක කරනවා ඒ ඉස්කෝලේ ළමයින් ඉතින් අර ફોකස් කරන්නේ නැහැ මම හැබැයි මේක තමයි ඉතින් මම කිව්වේ දැන් මේගොල්ලන්ට කිව්වේ يعني දුෂ්කර පාසල් තියෙන නමුත් දැන් මේ ඉන්න ළමයිනුත් අපිට වගේම ඇස් කන් ආසය හැමෝටම තියෙනයි හේතු වෙලා තියෙන්නේ අර ෆැසිලිටිස් එනවා අඩුයිනේ නැත්තම් මේ ළමයින්ට එහෙම අර මුකුත් නැහැ එහෙම දෙයක් නෙවෙයි පොඩි සපෝට් එකක් දෙනවා අපිට පුළුවන් විදියට යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා විදියට පුළුවන් විදිහේ සපෝට් එකක් දෙනවා ඒගොල්ලන්ටත් ඒකින් ඒකට මොටිවේෂන් එකක් අරගෙන ඒගොල්ලන්ට ඉගෙනීම් උපකාරක විදියට පාවිච්චි කරලා ඉස්සරහට එන්න පුළුවන් අනිත් එක දැන් අපිට උනත් ඉස්සර කාලේ කැම්පස් කාරි දැක්කම ඒ ආසාවක් ඇති වෙනවා ඒ ආසාව ඇති වෙන්නත් ඉඩ තියෙනවා ඒගොල්ලන්ට ඉතින් හොඳ දෙයක් කියලා හිතනවා සෙනෙහසරින් කරන සෙනෙහ අන්න හරි මට කියන්න බැරුණා ප්‍රොජෙක්ට් එකේ නම සෙනෙහසර අනියා සෙනෙහසරේ බ්‍රෝ කෙනෙක් තමයි ඉතින් අන්නම් ඔව් ඊපස්සේ තව ගොඩක් ඒවා මේ වීඩියෝ එකේ ඉන්ටරෙස්ටිං ඉවරනකම් බලන්න හරි යමු ඒ අය කනවා ලක්ෂිකා කන්නේ තල වැලි තලප වැලි තලප කියනවා මේකට හැබැයි නෑ මේකට කියන අපේ ආච්චි කියනවා මේ මොකක්ද ඒ නම මොකක්ද වෙනස් විදිහේ කෑමක් හම්බුණා මෙතන තියෙන්නේ කිරිබත් කොකිස් ඒ ටිකට අමතර එළකිරි හම්බුණා එළකිරි ආසම බීමක් තමයි අනිවාර්යෙන් ගත්තා ඉතින් හැබැයි මේවා මං හිතන්නේ කඩේ වගේ නෙවෙයි ගාන ඔව් නමුත් ඊට වඩා මේක මම හිතන්නේ මෙහි මම හිතන්නේ අලුත් පිට දොවාගත්තේ වෙන්න ඕනේ උදාර තමයි අපේ ඇසෝසියේෂන් එකේ ප්‍රෙසිඩන්ට් උදාර කියන්න බලන්න මේ ප්‍රොජෙක්ට් එකේ මොකද්ද ඔයාට දැනෙන දේවල් සහ මේ ළමයින් එක්ක දේවල් හිටියනේ දවස් ළමයි හිටියනේ නිවාඩු තිබ්බනේ ළමයි දෙතුන් දෙනෙක් වගේ ඉඳී එක දවසක් අපි අසතුටින් ඉඳියේ නෑ හැම දවසක්ම අපි වැඩ ටික කරා විනෝදයෙන් හිටියා අපි බලන් ඉඳි අලියෙක් එයිද කියලා හැබැයි අලියෙක් ආවේ නෑ අපි දවස් ගාණක් බලන් ඉඳි අලියෙක් එනවද නැද්ද කියලා අපි මේක කරන්නේ සමාජයට පෙන්වන්නේ ඉතින් සමාජෙත් එතකොට තව පොඩ්ඩක් උද්‍යෝගිමත් වෙනවා මේ වගේ දේවල් කරන්න. ඉතින් මේ වගේ දේවල් ළමයින්ට දෙන්න මේ වගේ දුෂ්කරතාව ගොඩාක් තියෙනවා. ඉතින් අපි අවුරුද්දක් ගාන කරනවානේ. ඔව්. එහෙනම් එබායකට ජය වේවා. ජය වේවා. අපි දෙමව්පියන්ට මම ආරාධනා කරනවා යන ගමන් පුස්තකාලයට පොඩ්ඩක් ගොඩ වෙලා යන්න ඕනේ. ගිහින් බලන්න අපිට මේ දවස් ටිකේ මේ දරුවෝ පාසලට වෙලා වැස්සේ සමහර වෙලාවට මොකද්ද කරලා තියෙන්නේ කියලා. ගියත් ෆොටෝ ගන්න තමයි කට්ටිය දැන් මෙතන රන් වෙන්නේ
කොහේ ගියත් මොනවා කරත් ෆොටෝ තමයි වැදගත්නේ. අම්මා තේජස් එක කොල්ලයිනේ. අර තාම ඉවෙන්ට් ඉවරත් නෑ. අයියෝ මොකක්ද උනේ? ෆොටෝග්‍රැෆර් ගියා. මම වීඩියෝ එකත් උනා. අයියෝ එයා ගියා. ඔයාලා එක්ස්ප්‍රෙෂන් ඔක්කොම ආවා. අපි දැන් මේ ඉස්කෝලේ මේ ඉවෙන්ට් එකක් තිබ්බා. යාළුවට පොත් දුන්නා. ඒ වගේම පුස්තකාලයත් ඕපන් කරා. දැන් අන්තිම කියන්නේ මේ ඉවෙන්ට් එකේ අන්තිම ඉස්සරහට තමයි යන්නේ. මම ගෲප් සෝන් එකක් තියෙනවා. ඉස්කෝලේ සර්ලයි ටීචර්ලයි අපේ අයයි කට්ටියම. ඊට පස්සේ ඉවෙන්ට් එක යනවා. ඉතින් ඒ විදිහට තමයි මේ පාසලේ මේ වැඩසටහන උනේ. අපි කැම්පස් එකට අද යන්නත් ඕනේ. ඒක තමයි අද හිතෙන්ම යන්නේ. බලමු අවසාන සින්දුව කොහොමද කියලා. අපි දවල්ට කෑවා. ඉතින් මම මේ ඉන්නේ හරියටම ඉස්කෝලේ තියෙන ග්‍රවුන්ඩ් එකේ. ග්‍රවුන්ඩ් එක කිව්වට ඉතින් අර කොළඹ වගේ නෙවෙයි. තනකොළ වැවිලා ඉතින් වැවක් තියෙනවා. ඉස්සරහා ටිකක් හේන් කොඩන ගොවිතැනක් තියෙනවා. ඉතින් එහෙම තමයි අපේ අය අර ඉන්නේ. සමහර තම කනවා. ඈත ඉන්නේ මම මේ තනියම ඉන්නේ. ඉතින් මාර ලස්සනයි. කියන්නේ වටපිටාවෙම තියෙන්නේ ගස්කොළන්. ඉතින් මේ ගස්කොළන් එක තමයි මේ පරිසරයේ තියෙන්නේ. අපේ ලක්දීපේ හැමතැනම තියෙන්නේ ඉතින් ගස්කොළන් තමයි. මාර සුන්දරත්වයේ වටපිටාවක් තියෙන්නේ. ඔයාලට පෙන්නනවා zoom කරලා පුළුවන් නම් ඉන්න බලන්න. අපි තව ටිකකින් යනවා පිටත් වෙන්න. තාම වෙලාවක් නැහැ. තාම කට්ටිය කොහොම වේද කියලා බලමු. අපේ සෙනෙහසාර ක්‍රූ එකේ ගොඩක් රන් එක දුන්නේ චමීර. චමීර කොහොමද ඉතින් මේ අද වැඩසටහන? වැඩසටහන සාර්ථකයි. අපිට වෙන්න ඕන දේ වුණා. මේ ඉස්කෝලේට අපි එද්දි ලයිබ්‍රරි එකක් තිබ්බේ නැහැ. ඉතින් අපිට පුළුවන් වුණා තියෙන පන්ති කාමරයක් ලයිබ්‍රරි එකක් විදියට සම්පූර්ණයෙන්ම මේ ප්‍රතිසංස්කරණය කරලා ඒ ළමයින්ට බාර දෙන්න. සාද දවසේ ළමයින්ට පොත්පත් වගේ පරිත්‍යාග අපිට කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේ ලක්ෂ 2.5ක ප්‍රොජෙක්ට් එකක් මේ දිහා ඉවර වුණා. ඉතින් බොහොම සතුටුයි ඒක සංවිධානය කරන්න පුළුවන් වීම ගැන. අනිවාර්යයෙන් මේ හෙට දවස දිනන දරුවන් එනේ මේ වගේ දෙයක් කරනවා කියන්නෙම හිතනවා කියන්නෙම ලොකු පිනක්. ඒ වගේම ලොකු දෙයක් නේ. අනිවාර්යයෙන්. ඒක තමයි. ඉතින් මේ වගේ වැඩ අයිත් ඉදිරියටත් කරන්න. ඉදිරියේදීත් අවුරුද්දෙන් අවුරුද්දක් පාසා මේ දේ දිගටම සිද්ධ වෙනවා. හරි. ඉතින් හැමෝටම ඉතින් ජයම ප්‍රාර්ථනා කරන්න තමයි තියෙන්නේ නේ. ඔව් බොහොම ස්තුතියි මම සම්බන්ධ කරගත්තට ඉෂාර. හරි. කැම්පස් එකේ උනාට කට්ටිය ගන්න සිඟි 37. චූටි ආත. ඕවා මේ පොඩි ළමයින්ට තියෙනේ මම බහින්න. ඕවා මේ පොඩි ළමයින්ට තියෙනේවා. මේ 20 ගණන් වල ළමයි මේවා පාවිච්චි කරනවා. මොනවද මේ හිතන්නේ මේ මේවත් එක්ක ඔයගොල්ලන් සෙල්ලම් කරන්නේ පිස්සුද? ලිසන් බෝඩ් එක කියලා ඉතින් මේවා ඉතින් මෙහෙම යූස් කරන්න නියම් මේ අර පේන්න දර උන්චිල්ලා පදින්න. මොනවද? මොනවද? මම මේ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා එන්නද? මේ පේනවනේ සීසෝ එකට පොරකම. මේ ළමයි මේ ඕව තියෙන්නේ මේ පොඩි ළමයින්ට පදින්නනේ. ඕව තියෙන්නේ පොඩි ළමයින්ට. මොනවද මේ මං උඩ ඉන්නේ. ඔව් මම පදින ගමන් ඉන්නේ මේ සෝකත් එක සීසෝ එක වලට නෙගින්න. හරි ළමයින්ට නේ ඒවා තියෙන්නේ බහින්න හරිය නෑ නේ කැතයි අපි නේ. පොදු දේවල් ආභාවිතා කරනවා අපි පිනදාට. අනිවාර්යෙන් පොදු දේවල් එහෙම කරන්නේ අපි පොඩි විනෝදයක් අපි පොඩි කාලේට ගියා පොඩ්ඩක් සමාවෙන්න වැරද්දක් කළේ නැහැ. අපි මේ පොඩි විනෝදයකට පමණයි. හරි හොඳයි. හරි. අවස්ථාවල වාදිනවා. අපේ යාළුවා රන්දික පොඩි වැඩ ගැල්ලක් දාන්න යන්නේ. සයිඩ් එකෙන් වැඩ ගැල්ලක් දාන්න යන්නේ. පොඩි එක.
පොඩි උන්ගේ මානසිකත්වය තමයි පේනානි කොල්ලගේ වැඩ රන්දික මේ ගෙදර වගේනේ ගෙදර තියනවා නේද මොකද්ද ගෙදර මුකුත් නෑ. නෑ මං කියන්න අර ළඟම තියනවා ළමයි සෙල්ලම් ඔව් මම දැන් පෙන්නුවා මේගොල්ලන්ට මේ චූටි ළමයි විදියට හැදිරිලා නංගි මොනවද මේ කරන්නේ පස්සට ගියාද ඒ කාලේ මම දැක්කම ඉස්කෝලේ ආවා අනේ අනේ මාත්තාස පදින්න මොනවද මට පදින්න දෙන්න කියන්නේ මේක මේ මාර එකක් කියලානේ මේ vlog එක. අපි ලොකු ළමයි වුණාට හිතින් පොඩි වයසට ගියා අපි අද දවසේ. එහෙමද? අද දවසේ අපිට පාසල් වයසේ ළමයි හම්බ වුණා. ඉතින් අපිට එයාලව හම්බෙච්ච එක ගොඩක් සතුටුයි. එයාලත් එක්ක අපේ අත්දැකීම් බෙදාගත්තා වගේම එයාලගේ අත්දැකීම් අපි මේ විදියට අත්දකින්නවා. අත්දකින්න ගමන් තමයි ඉන්නේ. ඒ විදිය තමයි හරි සතුටුයි. හොඳයි. හරි. ඉතින් අපි බස් දෙක යන්නේ ගලින් මිදුණාවින්. වෙලාව හවස 4යි. වීඩියෝ එකේ ළමයි ඒ වගේම අද දවසේ වැඩසටහන දකින්න ඇති කොහොමද කියලා. වීඩියෝ එකේ තියෙන නැගිටින හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන් අලුත් වීඩියෝ හැම වෙනකන් හැමෝටම ජය වේවා. අපි දැන් යනවා. හායි